ඉතින් අවුරුදු ගානක් තිස්සේ අපේ රටට ඉලෙක්ට්‍රික් වාහන ඇවිල්ලා තිබුණා. හැබැයි BYD build your dreams මේ වාහන සන්නාමේ අපේ රටේ ඉලෙක්ට්‍රික් වාහන වල පෙරලියක් කරන්න පුළුවන් වුණා. ඉතින් මේ වෙද්දි අපේ රටේ BYD වාහන ගොඩක් දකින්න තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් රුපියල් කෝටියට වැඩි, ඒ කියන්නේ ලක්ෂ 100ට වැඩි මුදලකින් තමයි BYD වාහන ගොඩක් වෙලාවට අපේ වෙළඳ පොලේ දකින්නට තියෙන්නේ. රුපියල් කෝටියට අඩුවෙන්, ඒ කියන්නේ ලක්ෂ 100ටත් අඩුවෙන්. නිකන් හිතන්න රුපියල් ලක්ෂ 70කට කියලා. මෙන්න මේ වගේ මුදලකට ෆාස්ට් චාර්ජින් තියෙන, ඒ වගේම හොඳ ඩියුරබල් බැටරි එකක් තියෙන, ඒ වගේම හොඳ ලක්සරි බිල්ඩ් ක්වොලිටි එකක් තියෙන BYD මෝටර රථයක් අපිට මිලදී ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඉතින් මේක සමහර දෙනෙක්ගේ සිහිනයක් වෙන්න පුළුවන්. නමුත් අතේ මිටේ හොඳ සල්ලි තියෙන කෙනෙක් නම් BYD රථයක් මිලදී ගන්න කෙච්චර අපහසු දෙයක් නෙමෙයි. මොකද මේ වන විටත් ලක්ෂ 100 වගේ මුදලකින් අපිට BYD මෝටර රථයක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳම දේ නම් මේ වෙද්දි අපේ රටේ සීලුම ෆයිනෑන්ස් කම්පැනි එහෙම නැත්නම් බැංක්ස් වලින් හැම ලීසින් පහසුකම ලබා දෙනවා 70% දක්වා සීලුම ඉලෙක්ට්‍රික් වාහන සඳහා. අපි කතා කරන්නේ අද BYD Seagull. එහෙම නැත්නම් BYD Atto 1. මේක දකුණු ආසියාවට වෙනම නමක්, නැත්නම් මේක තව BYD Dolphin Mini කියලා හඳුන්වනවා යුරෝපයේ කන්ට්‍රි වල. ඉතින් මේකේ වැඩි විස්තර කතා කරන්න වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මිල ගණන් කවද්ද මේක එන්නේ? ඒ වගේ මේ කාර් රථයේ තියෙන, ඒ වගේ මේ මොඩල් එකේ තියෙන විශේෂත්වය මොකක්ද? මේ වගේ විස්තර කතා කරන්න කෙටියෙන් සහ සරලව රැඳිලා ඉන්න දිගටම අපි ඉක්මනට යන් වීඩියෝ එකට බලමු මේ BYD Atto 1 එක මොකක්ද කියලා. BYD මෝටර රථය ගැන මුලින්ම මේ රථය නිෂ්පාදනය වෙන්නේ චීන සමාගමක් සතු දේපලක්. ඒ වගේම චීන සමාගමක් තමයි මෙහි මූලික අයිතිකරු වෙන්නේ. එතකොට BYD කියලා අපේ අනිත් චයිනීස් බඩුවල වගේ පට්ට ගහන්නේ නැහැ මේ චයිනීස් කියන්නේ මෙලොව රහක් නැහැ කියලා. නමුත් BYD කියලා කියන්නේ වෙනම ක්වොලිටි එකකට බිල්ඩ් ක්වොලිටි එක හොඳම තියෙන ටෙස්ලා සමාගමත් සමග තරගකාරීත්වයක් තියෙන හොඳම මෝටර රථ වාහන නිෂ්පාදනයක් තමයි BYD කියලා කියන්නේ. ඉතින් මේ BYD Auto එහෙම නැත්නම් ඔටෝමොබයිල්ස් මේ සීලුම දේවල් අපේ රටේ සිද්ධ වෙන්නේ ජෝන් කීස් සමාගම හරහා. ජෝන් කීස් සමාගම තමයි අපේ රටේ BYD රථ ආනයනය කරන්නේ. ඉතින් අපිට සීලුම BYD කාර්ස් නැත්නම් මේ ඕනම වාහනයක් මිලදී ගන්න පුළුවන් ජෝන් කීල්ස් එකෙන්. ඉතින් ඒගොල්ලෝ තමයි අපේ රටේ අලෙවි නියෝජිතයෝ. ඉතින් මේ වෙද්දි මං හිතන්නේ වාහන මාදලි 7ක් අපේ රටේ දකින්නට තියෙනවා. එතනදී ගොඩක් ප්‍රසිද්ධයි BYD C-Line 6 එක. ඒ වගේම අපි දන්නවා BYD Dolphin එක, ඒ වගේම BYD Atto 3 එක. මේ වගේ ගොඩක් ප්‍රසිද්ධ වාහන මොඩල්ස් කිහිපයක් අපි දකිනවා. හැබැයි අපේ රට අලුතෙන් එන්න වාහනේ තමයි BYD Atto 1. එහෙම නැත්නම් BYD Seagull කියලා කියන්නේ. ඉතින් ගොඩ දෙනෙක්ගේ මම දන්නා මේ වීඩියෝ එක බලද්දිත් ගොඩ දෙනෙක් මට අනම්මනම් කියයි මේවා එන්නේ නැහැ, බොරු කතා අනම්මනම් නැහැ. මේ රටේ අනිවාර්යෙන් අපේ රටට එන්න තියෙන වාහනයක්. මොකද මේ වෙද්දි දකුණු ආසියාවේ නේපාල් වල BYD Atto 1 එක දකින්නට තියෙනවා. නේපාල් වලත් ධාවනය වෙන්නේ අපේ වගේම වාහනේ ධාවනය වෙන්නේ වම් පැත්තෙන්, ඒ වගේම මේ රියදුරු ආසනයේ තියෙන දකුණු පැත්තෙන්. ඒකේ වෙනසක් නැහැ. ඉතින් නේපාලයට යවනම් අපේ රටට මේ වාහනය ගෙන්න නැති වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද නේපාලට වඩා හොඳ BYD වාහන අපේ රටේ තියෙන්නේ. මොකද නේපාලයේ ආර්ථිකයත් එක්ක බලද්දී අපේ රටේ ආර්ථිකය හොඳයි කියලා හිතලා තමයි ඊට වඩා හොඳ වාහන තමයි අපේ රට. මොකද C-Line 6 වගේ වාහන නේපාලේ දකින්නටවත් නැහැ. ඉතින් එහෙම බලද්දි අපේ රටේ පුරවැසියන් නැත්නම් අපේ රටේ කිසිම කෙනෙක් ප්‍රශ්නයක් නැහැ මේ BYD රථය මිලදී ගැනීමේ ආර්ථික අපහසුතා නැහැ කියන එක හිතලා තමයි BYD සමාගම අපේ රටට මේ වෙද්දි වාහන මොඩල්ස් 7ක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ බජට් එකේ වාහනයක් නෙමෙයි BYD Seagull කියලා කියන්නේ. එහෙම නැත්නම් Atto 1 කියලා කියන්නේ. තව දෙයක් කියන්න ඕනේ මේ දකුණු ආසියාවේ රටක් වෙන මේ ඉන්දුනීසියාවේ සහ ඒ වගේම මේ නේපාල් වල තමයි හඳුන්වන්නේ මේක Atto 1 කියලා. නැත්නම් BYD සමාගම මේක හඳුන්වන්නේ BYD Seagull කියලා. එතකොට අපේ රටේදී අපිට මේ මොන නමුණත් හඳුන්වන්න පුළුවන්. මේ විදි ලෝකයේ තියෙන රටවල් තමයි නම හඳුන්වන්නේ. නමුත් ජෝන් කීස් සමාගම මේ වාහන මාදලි අරන් ආවට පස්සේ මේක මොන නමකින් හඳුන්වනවද කියලා අපි දන්නේ නැහැ. ආවට පස්සේ බලන්න ඕනේ. ඉතින් ගොඩක් දුරට විශ්වාසනීය ආරංචි මාර්ග තියෙන්නේ BYD Seagull. එහෙම නැත්නම් මේ Atto 1 කියන කාර් රථය නොවැම්බර් මාසේ, එහෙම නැත්නම් ඔක්තෝබර් මාසේ අවසාන විට හෝ නොවැම්බර් මාසයේදී අපේ රටට ගොඩක් දුරට පැමිණෙවි කියලා. හැබැයි තාම ඒ ගැන ඔෆිෂියල් කිසිම නෝට් එකක්, ඔෆිෂියල් ස්ටේට්මන්ට් එකක් ජෝන් කීස් සමාගමෙන් නිකුත් කරලා නැහැ. ඒ වගේ BYD සමාගමෙන් කියලාත් නැහැ. එතකොට කවුද මේක කියන්නේ? ඉතින් වෙන වෙන ආරංචි මාර්ග තියෙනවා. මොකද අර හැමදේම ඔෆිෂියල් කියන්න කලින් ෆේක් නිවුස් නෙමේ. නමුත් අර
අපි කියන්නේ නිකන් අර වෙනම විදිහකට ඔවා නිවුස් එනවනේ. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ. අපි බලමු මේක ඇත්ත නැත්ත වෙයිද කියන එක. මගේ විශ්වාසයක් තියෙනවා බොහෝ දුරට මේක අනිවාර්යයෙන්ම නොවැම්බර් මාසයේ වෙන විට ලංකාවට එයි කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? BYD ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වාහන අපේ රටේ මේ වෙද්දිත් ගොඩක් අපේ කස්ටම් එකේ තාමත් තියෙනවා. ඉතින් මේ දේවල් රජෙන් හරියට නියාමනය වෙලා මේ දේවල් වුණොත් තමයි අපේ මිනිස්සුන්ට මේ සියලුම පහසුකම් ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ නිසා අලුතෙන් වාහන එන්න කලින් ඇතුලේ ඇවිල්ලා තියෙන වාහන ටිකවත් එළියට දෙන්න කියලා තමයි අපිට මුලින්ම කියන්න තියෙන්නේ. හරි. අපි බලමුද BYD සීගලයට කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා. ඇත්තම කිව්වොත් කිලෝමීටර් 300ක් දුරක් යන්න පුළුවන් කිලෝවොට් අවර්ස් 30 බැටරි එකක් තියෙනවා නම්. එහෙම නැත්නම් 38.8ක කිලෝවොට් අවර්ස් බැටරි එකෙන් කිලෝමීටර් 380ක් ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතනදී උපරිම වේගයට ගියත් ඒ කියන්නේ සාමාන්‍ය පෙළලකින් 80ක 100ක වේගයට ගියත් මේ දුර යන්න පුළුවන් කියලා සමාගමෙන් පැහැදිලිව කියලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් තියෙනවා අපේ රට දෙන්නේ කිලෝවොට් 30 තියෙන බැටරි එකද නැත්නම් කිලෝවොට් අවර්ස් 38 බැටරි එකද? ඒ ගැන තාම හයිටම සඳහනක් නැහැ. මොකද සමහර විට කිලෝවොට් අවර්ස් 38 බැටරි එක වෙන්න පුළුවන්. සමහර විට ඒ මොකද මේක කන්ට්‍රි ගණන වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ගොඩක් කියන්නේ ඒකයි මේ ජියෝග්‍රැෆි එක අනුව තමයි මේක වෙනස් වෙන්නේ. ඉතින් අපේ රට හඳුනා දෙන මේ මොඩල් එක සමහරට කිලෝවොට් 38 වෙන්නත් පුළුවන්, කිලෝවොට් 30 වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. මොකද කිලෝමීටර් 300ක් කියලා කියන්නේ ලොකු දුරක්. අපි දන්නවා මේ වෙදිත් අපේ රටට බ්‍රවුන් සමාගමේ EV. ඒතකොට ඒගොල්ලෝ හඳුන්වා දීලා තිනවා ලක්ෂ 47ක් වගේ අඩු මුදලකට කිලෝමීටර් 220ක් යන්න පුළුවන්. E7 සහ E6 කියන මේ මොඩල්ස් දෙකෙන්. ඒතකොට මේ E6 කියන මොඩල් එකෙන් කිලෝමීටර් 220ක් යන්න පුළුවන් ෆුල් charge එකෙන්. ඉතින් නමුත් අපි දන්න ඒ වාහනේ ගොඩක් අවාසි තියෙනවා. මොකද ෆාස්ට් charging නැහැ. හැබැයි අපි කම්පෙයාර් කරද්දී BYD හැම රථයකටම BYD හැම මොඩල් එකකටම ෆාස්ට් charging පහසුකම ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි ඩොමෙස්ටික් ඒ කියන්නේ ගෙදරකින් charge කරනවා නම් අපි ගෙදර ඉඳන් අපේ මේ ඩොමෙස්ටික් charging එකෙන් charge කරනවා පැය 6ක් වාර කාලෙකින් charge කරගන්න පුළුවන්. ඒ වගේම අපි ෆාස්ට් charging කරනවා නම් පැය එකමාරෙන් full charge කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කොහොම වුණත් අපිට 100ට බිඳුවේ ඉඳලා 80 වෙනකන් විනාඩි 30ක් වගේ කාලෙකින් charge කරන්න පුළුවන්. ඊටු 120 තමයි අර වගේ දෙගුණේ කාලයක් ගත වෙන්නේ. ඉතින් charging centers වලින් charge කරනවා නම් අපිට පැයක් වගේ කාලෙකින් ආයේ කිලෝමීටර ගාණක් යන්න පුළුවන්. හොඳ charge එකක් ගන්න පුළුවන්. මේ BYD රථවලට fast charging පහසුකම තියෙන නිසා. ඉතින් මේ BYD සීගල් එකේ බැලු බැලමටම අපිට පේනවා මේකේ ආසන 5ක් තියෙනවා. ඒ වගේම දොරවල් 5ක් තියෙනවා. ඉතින් මේකේ ඇතුළත පෙනුම ගැන බැලුවත් ප්‍රීමියම් ලුක් එකක් තමයි අපිට දකින්න තියෙන්නේ. හැමදේම අඩංගු වෙලා තියෙනවා. ෆෝන් එක charge කරගන්න fast charging පහසුකම් පවා තියෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් හොඳ ගමනක් ඒ වගේම හොඳ පහසුවක් මේක පරිහරණය කරන්න. ඒ කියන්නේ මේ වාහනේ භාවිත කරන කෙනාට ලබා ගැනීමේ හොඳම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. හැකියාව BYD ආයතන විසින් ලබා දීලා තියෙනවා. පැයට කිලෝමීටර් 130ක උපරිම වේගයකට යන්න පුළුවන්. ඒ වගේම තප්පර 4.9 කාලයක් ඇතුළත ඔයගලන්ට පැයට කිලෝමීටර් 50ක එහා වේගයකට යන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක මේ මුදලට මේ මිලට හොඳටම වටිනවා කියන එක මට කියන්න පුළුවන්. ඒ වගේම එයාබෑග්ස් 4ක් තියෙනවා. ඉතින් ආසන වල ඉන්න කට්ටියට කිසිදු ප්‍රශ්නයකුත් නැහැ. මොන හරි ඇක්සිඩන්ට් එකකට වුණත් හොඳ සේෆ්ටි කියන එක මේ වාහනේ ගැන කියද්දි අපිට හොඳටම තේරෙනවා. ඉතින් මේකේ තාක්ෂණය ගත්තාම e-platform 3.0 කියන තාක්ෂණයත් එක්කම ඒ වගේම කාඩ්ලස් පහසුකම ඒ වගේම කීලස් ඒ වගේම NFC මේ දෙන්න තියෙන හැමදේම දීලා තියෙනවා මේ වාහනයට. මම හිතනවා ලක්ෂ 70යි මුදල අද අපේ රටේ ගන්න පුළුවන් වැගන්ආර් එකක් බ්‍රෑන්ඩ් නිව් මුදලකට යන්න පුළුවන් ලක්ෂ 75 70 වගේ කියන වැගන්ආර් එකේ කියන මේ පෙට්‍රල් එකට වඩා මම හිතනවා කිලෝමීටර් 300ක්. මොකද එක charge එකකට සාමාන්‍ය රුපියල් 900ක් වගේ මුදලක් තමයි උපරිම යන්නේ. ඒක රුපියල් 900ක් වගේ මුදලක් වැය කරලා charge කරලා හිතන්න කිලෝමීටර් 300ක් යන්න පුළුවන් කියද්දි කොතර අපිට ඉතිරියක් ලැබෙනවද පෙට්‍රල් එක සංසන්දනය කරද්දි. එතකොට අනිත් පැත්තෙන් බැලුවාම ආසන 5ක් කියලා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව අපිට ගෙදරකට හොඳටම වටින දෙයක් තමයි. ඉතින් ලක්ෂ 70ක් මුදලෙන් ලක්ෂ 25ක් වගේ මුදලක් අපිට මුලින්ම ඩවුන් පේමන්ට් කරලා මොකද මේ වෙද්දි තියෙන ඕනෑම ආයතනයකින් අපිට ලීසි පහසු ගන්න පුළුවන් 70ක්. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ලක්ෂ 25ක් වගේ මුදලක් තමයි අවශ්‍ය වෙන්නේ මේ වාහනේ මිලදී ගන්න. ලංකාවට ආපුහාම ඊට පස්සේ ටික ටික ගෙවන්න ගන්න පුළුවන් අවුරුදු 5ක් 7ක් 10ක නිකන් ලීසින් පහසුකම් ලබාගෙන කිසියම් ආයතනයකින්. කොහොම වුණත් මට හිතෙන්නේ BYD සීගල් එහෙම නැත්නම් මේ ඇටෝ 1 එක ආපු ගමන් ලංකාවේ වාහනවල තවත් වෙනම පෙරලියක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉලෙක්ට්‍රික් වාහන ගොඩක් අපේ රට දැන් එනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ වෙනසට මාරු වුණොත් මට හිතෙන්නේ සෑහෙන වෙනසක් වෙයි, සෑහෙන හොඳක් වෙයි. මොකද අපේ රටේ තියෙන පෙට්‍රල් වාහන වලට හොඳ විසඳුම තමයි. මොකද මේ වෙද්දි ලෝකේ හැමෝම මේ ඉලෙක්ට්‍රික් කියන දෙයට මාරු වෙන ගමන් තියෙන්නේ. ඉතින් සඳහන් කරන්න ඕනේ 2025 වර්ෂයේ ඉඳන් 2025 ජනවාරි 1 වෙනිදා ඉඳන් මුළු ලෝකයේ මුලින්ම ඉලෙක්ට්‍රික් වාහන වලට මාරුන සම්පූර්ණ ඉලෙක්ට්‍රික් වාහන රට තමයි නෝර්වේ කියලා කියන්නේ. ඒ කියන්නේ නෝර්වේ රටේ මේ වෙද්දි කිසිදු
පෙට්‍රල් කියන්නේ ඉන්ධන භාවිතය වෙන කිසිදු වාහනයක් ආනයනය කරන්නේ නැහැ ඒ රටට. ලොකු වෙනසකට ඒගොල්ලෝ මුල පිරුවා 2025 වර්ෂයේ මුල ඉඳන්ම. ඉතින් අපිටත් බැරි නෑ. මොකද ලෝකයේත් ලස්සන වෙනවා, පරිසරයත් ලස්සන වෙනවා, පරිසර දූෂණය ගොඩාක් අවම වෙනවා. අපි ඉලෙක්ට්‍රික් වාහන භාවිත කරන්න පුළුවන් නම්. ඒ වගේම මේකේ බැටරි එකට සහ මේ වාහනයට අනිවාර්යෙන් අවුරුදු 3ත් 5ත් අතර කාලයක අපිට වොරන්ටි එක හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේ වෙදිත් අපි දන්නවා බැටරි එකට අවුරුදු 7ක් 10ක් වගේ කාලයක් වොරන්ටි එක හම්බෙනවා. ඉතින් මේ දේ අපිට දැනටම කියන්න බෑ. අපි ජෝන්සි සමාගමෙන් හරියටම ස්ටේට්මන්ට් එකක් දෙනකම් ඔෆිෂියල් විදිහට අපිට ඒ වොරන්ටි සම්බන්ධ අපිට කිසිදු දෙයක් අපිට මේ සඳහන් කරන්න විදිහක් නැහැ. ඇටෝ 1 එක ගැන එක්ස්පීරියන්ස් කරපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒක ගොඩක් වටිනවා අනිත් කට්ටිය දැනගන්න සහ මටත් දැනගන්න. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ලෝකයේ දිනු වෙන තාක්ෂණය සහ ලෝකයේ වෙන සියලුම දේවල් ගැන දැනගන්න නම් අපිත් එක්ක රැඳිලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන අපේ channel එක. එහෙනම් අපි ගිහිල්ලා එන්න. හැමෝටම ජය වේවා.